right. අද අපි කරන්න තියෙන්නේ 2's complement. අපි මීට කලින් කරා 1's complement වීඩියෝ එක. මම හිතනවා 1's complement එක බලන්න ඇති කියලා. ඒතර 1's complement මොකටද අපි පාවිච්චි කරේ? කම්පියුටර් එකක් ඇතුළේ නෙගටිව් නම්බර් එකක් රිප්‍රසන්ට් කරන්න තමයි 1's complement අපි පාවිච්චි කරන්නේ. 2's complement පාවිච්චි කරන්නේ කම්පියුටර් එකක් ඇතුළේ නෙගටිව් නම්බර් එකක් රිප්‍රසන්ට් කරන්න. ඒතර පටන් ගමු වැඩේ. ඒතර අද අපි ඩිස්කස් කරන්නේ මොකද්ද? 2's complement. මේක second complement කියලාත් කියනවා අරගත් first complement කියලා කියනවා මේ 2's complement කියලා තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ. එතකොට 1's complement එකේ මෙයාගේ සමානකමක් තියෙනවා දෙන්න දැන් 1's complement එකේ අපි කොහොමද positive number එකක් represent කරේ? එයාගේ positive number එකක් represent කරන්න බෑ නිකම්ම binary form එකෙන් පෙන්වන්නේ. 2's complement එකේ තව positive number එක 2's complement එක ගන්නවා නම් නිකම්ම එයාව බයිනරි ෆෝමැට් එකකින් බයිනරි රෙප්‍රසන්ටේෂන් එකෙන් ලියවනම් හරි. උදාහරණයක් විදිහට මෙන්න මෙයා ධන 15 කියන එක අපි 2's complement ෆෝමැට් එකකින් ලියද්දී කෙලින්ම මෙහෙමයි 2's complement පාවිච්චි කරද්දී වාට පාවිච්චි කරන්න පුළුවන් bits 4 ෆෝමැට් එක පාවිච්චි කරන්න පුළුවන් bits 8 ෆෝමැට් එක bits 16 ෆෝමැට් එක අර 1's complement වල වගේ අර දැන් 1's complement වල අපි MSB එක පාවිච්චි කරලානේ minus ද plus ද කියලා හෙව්වේ positive ද negative ද කියලා හෙව්වේ. ඒතකොට මෙයාගේ MSB එක පාවිච්චි කරලා නෙවෙයි අපි ඒක කරන්නේ. ඒතකොට එහෙම ප්‍රශ්නයක් නෑ මෙයාගේ MSB එක වෙනකල් පාවිච්චි කරන බලාර 1's complement එක වගේ දැන් උදාහරණයක් විදිහට 1's complement එකේදී ඔයාලට මතක ඇති bits 4ක් ගත්තොත් එහෙම 1's complement එකේ bits 4ක් ගත්තොත් එහෙම මේ bits 4 ඇතුලේ අපි අපිට මොකක් විතරයිද මේ represent කරන්න පුළුවන් bits 4කින් 1's complement වල බිංදුව ඉඳලා 15 වෙනකල් විතරයි. bits 8කින් නිරූපණය කරන්න පුළුවන් bits 8කින් represent කරන්න පුළුවන් බිංදුව ඉඳලා 127 වෙනකල් විතරයි. ඇයි අර මේ most substitute bit එක අපි පාවිච්චි කරනවා ධනද ඍණද කියලා represent කරන්නනේ. මෙයා ධනද ඍණද කියලා represent කරන්න. හැබැයි මෙයාගේ එහෙම නෙවෙයි. මෙයාගේ අපි කියනවා carry bit එකක්. carry bit එකක් ආවොත් අපි කියනවා positive number එකක් කියලා. carry bit එකක් ආවේ නැත්නම් අපි කියනවා negative number එකක් කියලා. අපිට බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරිද? එතකොට මෙයාගේ 4 bit format එක ඔයාලට 8 bit format එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ධන 15ට 4 bit format එක ඇතිනේ. එතකොට මෙහෙම තමයි 2's complement දැන් මේ තියෙන නිකම්ම 15 binary format එක. එතකොට 2's complement එක කියන්නේ positive number එක 2's complement එක කියන්නේ නිකම්ම එයාව binary වලට convert කරලා ලියවනම් හරි. ඔයා බලන්න ඍණ 15 අපි කොහොමද බලමු 2's complement එක ගන්නෙ 2's complement එක ගන්න මතක තියාගන්න 2's complement ගන්න බෑ ඔයාට ඔයා 1's complement එක ගන්න දන්නේ නැත්තම් 1's complement එක අරගෙන ඒ 1's complement එක අගට එකක් එකතු කරලා තමයි අපි 2's complement එක හොයන්නේ හරිද right හොඳට බලාගන්න මේක මෙහෙම හිතන්න අපි මෙන්න මේ ඍණ 15 කියන එකේ 2's complement එක ගමු ඍණ 15 කියන එකේ 2's complement අර bits 8කින් දැන් මෙහෙම එකක් තියෙදි bits 8කින් ලියා ගන්න නම් හොඳයි ඉතින් හරිද නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැහැ එතකොට ඍණ 15 කියන එක ඉස්සලා ධන 15 කියන්නේ කොහොමද හදාගමු අපි නිය 8කින් ලියාගමු අපි bits 8කින් යාව ලියාගමු ඍණ 15 කියන එක්කිනා හදාගන්න 2's complement එක හදාගන්න යන්නේ ඉස්සෙල්ලා මගේ 1's complement ගන්න ඕන ඉස්සලාම එයාව binary වලින් ලියුවා දැන් 1's complement එක අරන් ඉන්න එපේ 1's complement කියලා කියන්නේ මෙයාව අනිත් පැත්ත හරවනවානේ 1 1 1 1 0 ඔන්න ඉස්සලාම 1's complement එක ගත්තා ඕක තමයි ස්ටෙප්ස් ටික හරිද ඉස්සලාම 1's complement එක අපි ගන්න ඕනේ 1's complement එක අරගෙන අපි මෙන්න මේ අගට එක්කෙනෙක්ව එකතු කරනවා එකතු කරන එක තමයි ආයෙ කරන්නේ 2's complement එක ගද්දි 1's complement එක ගද්දි මොකද්ද අපි කරේ නිකම්ම යාව කන්වර්ට් කරපු එක කරේ 2's complement එක ගද්දි අපි කරන්නේ මෙන්න මේ අගට එක්කෙනෙක්ව එකතු කරනවා මෙතන අගට එක්කෙනෙක් එකතු කරනවා 1's complement එක අගට එක්කෙනෙක් එකතු කරනවා least substitute bit එක මේ පැත්ත දකුණු පැත්ත කියලා දෙන එකට එකක් එකතු කරනවා එතකොට එනවා 1.1 කියලා හරිද එතකොට මේ තමයි මොකද්ද ඍණ 15 2's complement එක. එතකොට ඔයාලට පේනවා ඇති carry bit එකක් ආවේ නැහැ. carry bit එක කියලා කියන්නේ දැන් මේ දෙන්නගෙන් බලන්න මේ 1 2 3 4 5 7 8යි. bits 8ක් නේ තියෙන්නේ. උත්තරේ bits 8ක් තමයි අපිට ආවේ. අමතර extra bit එකක් ආවේ නැහැ. extra bit එකක් ආවේ නැත්නම් අපි මොකද්ද කරන්නේ? extra bit එකක් ආවේ නැත්නම් අපි decide කරනවා extra bit එකක් ඇවිල්ලා නැහැ. එහෙනම් මෙයා minus ඉන්න ඕනේ කියලා. හරිනේ. -15 තමයි negative number එකක් නේ. negative number එකක්. එයාගේ 2's complement එක ගත්තේ
ඒතර මතක තියාගන්න 2's complement එක ගත්තට පස්සේ එයාගේ එක්ස්ට්‍රා බිට් එකක් අර 2's complement එක ගන්න පාවිච්චි කරපු කට්ටියට වඩා දැන් මෙයාගෙත් 8යි තියෙන්නේ මෙයාගෙත් 8යි තියෙන්නේ 1's complement එකනේ මේගොල්ලන් 8යි තියෙන්නේ ඊට වඩා අමතර බිට් එකක් මේ එහා පැත්තෙන් ඇවිල්ලා නැත්තම් අන්තිම උත්තරේට අපිට ආවේ නෙගටිව් නම්බරයක් හරිනේ මේ තියෙන -15 හරි එතකොට ඔයා කොහොමද දැන් ඔයාට අනිත් පැත්තට දැන් මෙහෙම වැලියු එකක් ආවට පස්සේ දැන් උන්නවා මේ තියෙන 2's complement එක -15 කියන එක්කෙනාගේ 2's complement එක තමයි මේ තියෙන්නේ. දැන් ඔයාට කිව්වොත් එහෙම මෙයාගේ දැන් මේ තියෙන 2's complement එකනේ. මෙයාව ඔයාට කන්වර්ට් කරන්න කියලා කිව්වොත් එහෙම ආයෙ පාරක් මෙයාගේ වැලියු එක හොයාගන්න කිව්වොත් දැන් ඔයාට දීලා තියෙනවා මේ කාගේ හරි එක්කෙනෙක්ගේ 2's complement එකක්. ඔන්න අර විදි දෙකකට ප්‍රශ්න එන්න පුළුවන්. ඔයාට මෙයා දීලා 2's complement එක හොයන්න කියලා එන්න පුළුවන්. එහෙම නැත්තම් මෙහෙම එක්කෙනෙක් දීලා ඔයාලට කියන්න පුළුවන් මේ දීලා තියෙන කාගේ හරි 2's complement එකක් ඒ කාගේ හරි 2's complement එකේ වැලියු එක මොකක්ද කියන්නේ මෙයාව දීලා මෙයාව හොයන්න කියලා කියනවා. එතකොට ඔයා කරන්නේ මෙච්චරයි බය වෙන්න එපා කිසිම වෙලාවක මේ ආපු උත්තරේ ආයෙ 2's complement කරන්න. ආපු උත්තරේම ආයෙ පාරක් 2's complement ගන්නත් බලමු කොහොමද 2's complement කරන්න කියලා. ඉස්සෙල්ලා 1's complement එක ගන්න බෑ 0 0 0 0 1 1 1 0 වෙනවනේ. මෙහෙමනේ ගන්න යාව. දැන් කොහොමද මේක 2's complement ගන්නේ 1's complement කරා එකක් අගට එකතු කරානේ නා එතන නා 1 1 1 1 බිංදුවයි 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 ඔයාලට පේනවද මේ අපිට අන්තිම මේ උත්තරය ආව අපිට මේ ලස්සනට අපිට උත්තරය ආව මොකක් කියලාද ලස්සනට අපිට උත්තරය ආව මේ තියෙන 15 නේ මේ තියෙන 15 හැබැයි එක්ස්ට්‍රා බිට් එකක් අපිට උත්තරයට ආවද 2's complement එකේ නෑ එහෙනම් මෙයා මයිනස් වෙන්න ඕනේ. එතකොට -15 තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ මේ. අපි ගන්න 2's complement ගන්න පාවිච්චි කරපු එක නෑ බිට්ස් 8යි තියෙන්නේ. අවසාන ආපු උත්තරෙත් අපිට බිට්ස් 8යි තියෙන්නේ. හරිද? එතකොට එක්ස්ට්‍රා බිට් එකක් 9 මිලි බිට් එකක් මේ පැත්තෙන් ඇවිල්ලා නැති හින්දා මෙයා අපිට කියන්න බලන්න මයිනස් නම්බරයක් කියලා. හරි. ඕකවට දැන් 2's complement ගන්න එක තේරෙන්නේ නැති මම තව උදාහරණයක් කරන් පෙන්නන්නම්. අපි දුමු අපිට ගන්න තියෙනවා කියලා -7 කෙනෙක් යනවාගේ 2's complement එක. -7 කෙනාගේ 2's complement එක ගන්න තියෙනවා කියලා හිතමු. කොහොමද මෙයාගේ 2's complement එක අපි ගන්නෙ? ඉස්සෙල්ලා නිකම්ම 7 binary representation එක හොයාගන්න මෙයාගේ positive number එකේ. 7 කියලා කියන්නේ කීයද? අපි නිකම් bits 4 කියලා ලියාගමු ඕන්න ඒක. මෙහෙමනේ 7 ලියන්නේ 1 2 4 3 4 7යි. මේ තියන්නේ නිකම්ම 7 ලියාගත්ත මම binary වලින්. දැන් මෙයාගේ 1's complement එක ගන්න. එතකොට මෙහෙම එනවා. දැන් එකක් එකතු කරන්න. එහෙම අපිට 2's complement එක කියන්නේ 1's complement හොයලා එකක් එකතු කරන එක තමයි කරන්නේ. 1.0.1 හරි එක්ස්ට්‍රා කැරි බිට් එකක් ආවේ නැහැ අපිට. කියන්නේ මෙයා මයිනස් නම්බරයක් වෙන්න ඕන. ඔන්න ඍණ 7 2's complement representation එක. මේ තියෙන්නේ -7 කියන එක්කෙනාගේ 2's complement representation. 2's complement representation එක තමයි මේ තියෙන්නේ. හරිද? right. දැන් ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා 1's complement වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒක බලන්න 1's complement එක අරගෙන එකක් එකතු කරන එක තමයි මේ least substitute bit එක. දකුණු අත පැත්තේ කියලා වලට එකක් එකතු කරන එක තමයි මේකෙන් අපි කරන්නේ. මේකෙන් ඔයාලට ගොඩක් දුරට එන්නේ මෙන්න මේ වගේ මේ ගණන් අහන්නේ ඔයාගේ. හරිද? උදාහරණයක් විදිහට මේ වගේ. ඔයාලට කියනවා මෙන්න මේක. අපි හිතමු පළවෙනි ගාන. මෙන්න මේක හදන්න කියලා 15 ඍණ 7 හදන්න කියලා කියන ඔයාට 2's complement එක පාවිච්චි කළා. කරන්නේ මෙහෙමයි මේ දෙන්නගෙම ඉස්සෙල්ලා 2's complement ගන්න. මෙතන ඇත්තටම තියෙන්නේ මේ මොකද්ද? මෙතන තියෙන්නේ 15 ධන ඍණ 7 කියලා ලියන්න පුළුවන් මට මේකනේ. 15 ධන ඍණ 7 කියලා ලියන්න පුළුවන්. මෙයා මෙහෙම ලියා ගන්නවා අපි. 15 කියන එක්කෙනාගේ 2's දෙන්නගෙම 2's complement ගන්න ඕනේ. 15 කියන එක්කෙනා දෙන්න කම්ම 2's complement එක අපි ලියා ගන්න පුළුවන් නේ. ධන සංඛ්‍යාවක්නේ. එතකොට එයාව ලියා ගන්න 0.0.0.1 කියලා. 8 කින් ලියන්න මේවා 4 කින් ලියන්නත් පුළුවන්. ඉතින් අර වැඩි ලස්සන පිළිවෙලට පේන්න මම 8 කින් ලියාගත්ත ප්‍රශ්නයක් නැහැ. ඍණ 7 කියන එක්කෙනාගේ 2's complement එක ගන්න කොහොමද 7 කියන එක්කෙනාගේ 2's complement එක ගන්නෙ 1's complement 7 1's complement එක කරා එකක් එකතු කරන්න 7 කියලා කියන්නේ 0.0.0.1 එතකොට 1's complement එක කියන්නේ 1.1.1.1.0.0 නේ මෙහෙමනේ 1's complement එක ගන්නෙ bits ටික flip කළා නිකම්ම 7 ලියාගත්ත binary වලින් ඒ ටික flip කළා 1's complement හොයාගත්තා අගටක් එකතු කළා මගේ 2's complement එක හොයාගත්තා මේ තියෙන්නේ ඍණ 7 2's complement එක. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මෙයා ප්ලස් මෙයා. මෙයා ඉන්නවා මෙතන, මෙයා ඉන්නවා මෙතන. ওই දෙකේ 2's complement දෙක ඔන්න ඔය විදිහට එකතු කරන්න. මේ දෙන්නා එකතු කරන්න. එතකොට 1 1 0.1 නේ. එතන එනවා. මෙතන 1 1 එනවා. මෙහෙම එනවා. හරි. දැන් ඔයාට තේරෙන්න ඕනේ ගාන හදද්දී අපිට හැම වෙලේම තිබ්බේ bits 8 ඒවා
උත්තරයට හැබැයි 9 වෙනි බිට් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන ඉන්නේ. උත්තරයට 9 වෙනි බිට් එක එක්ස්ට්‍රා බිට් එකක් ඇවිල්ලා තියෙනවා. එක්ස්ට්‍රා බිට් එකක් ඇවිල්ලා තියෙනවා නම් මම මොකද්ද කිව්වේ? එයා අනිවාර්යෙන්ම පොසිටිව් නම්බරයක් වෙන්න ඕනේ. හරිනේ. 15න් 7ක් අඩු කරාම ඉතින් අපි දන්නවා කීයයි කියලාද? ධන 8යි. 15න් 7ක් අඩු කරාම ධන 8යි. හරි. ඒතර ඔන්න මේකෙන් ඔයාලට අඳුර ගන්න පුළුවන් මෙයා ධන සංඛ්‍යාවක්. ඔන්න එක්ස්ට්‍රා බිට් එකක් ආවා. එයා ධන සංඛ්‍යාවක්. දැන් එයා නොසලකා හරින්න. එයාව අගේ ගන්න අපි පාවිච්චි කරන්නේ නැහැ. නිග්ලෙක්ට් කරලා දානවා. එයාව ඉග්නෝර් කරලා දාන්න. එයාගෙන් සයින් එක අගේ ගන්න විතරයි එයා අපි පාවිච්චි කරන්නේ. දැන් මෙයාගේ දැන් මේ තියෙන නම්බර් එකේ 2's කම්ප්ලිමන්ට් එක ආයෙ පාරක් ගන්න. දැන් ඔයාලට අගේ හොයාගන්න ඕන නම් මේ උත්තරේ දැන් ඔයා අගේ අරන් පෙන්නන්න. දැන් මෙහෙම කියලා බෑනේ. මේක හදන්න කියලානේ කියන්නේ 2's කම්ප්ලිමන්ට් පාවිච්චි කරලා. දැන් අන්තිම උත්තරේ 2's කම්ප්ලිමන්ට් එක අරන් පෙන්නන්න ඕන. ඒක කොහොමද මෙයාගේ 2's කම්ප්ලිමන්ට් එක ගන්න? ඉස්සෙල්ලා 1's කම්ප්ලිමන්ට් එක ගන්න. දැන් අපි දන්නවා ධන කියලා. හරිද? ධන කියලා දන්නවා. එතකොට මෙතන ඉස්සෙල්ලා 1's කම්ප්ලිමන්ට් එක ගන්න. එකක් එකතු කරන්න. හරි. එකක් එකතු කරා අපි. ඊට පස්සේ හරි. එතකොට සෝරි සමාවෙන්න ධන සංඛ්‍යාවක 2's කම්ප්ලිමන්ට් ගන්න මෙහෙම නෙවෙයිනේ. ධන සංඛ්‍යාවක 2's කම්ප්ලිමන්ට් ගන්න එයා එහෙමයි මේ ආපු සංඛ්‍යාව ධනනේ අපිට. ආපු සංඛ්‍යාව ධන එක්ස්ට්‍රා බිට් එකක් ආවා. එයාගෙන් අපි ඩිසයිඩ් කරා එයා ධන සංඛ්‍යාවක් කියලා. ඒකල එක්ස්ට්‍රා බිට් එක අපි අයින් කළාද මේක ගානට උත්තරයට අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ධන සංඛ්‍යාවක්නේ. ධන සංඛ්‍යාව කොහොමද මට තමයි වැටුනේ. හරිද? ධන සංඛ්‍යාව කොහොමද 2's කම්ප්ලිමන්ට් ගන්න? එයාව එහෙමම ලියලා පෙන්නන්න බයිනරි රෙප්‍රසන්ටේෂන් එක. ධන සංඛ්‍යාවක් නම් මෙන්න උත්තරේ 0.0.0.1 මේ 1 2 4 8 මේ ඇවිල්ලා තියෙන 8. ඒ කියන්නේ මේකට උත්තරේ 8යි. තේරෙනවද ගන්න විදිය? හරි. මාර සිම්පල්. ඒකට තව එක ගානක් අපි හදමු. තව එක ගානක් අපි හදමු. වැඩි මාර සිම්පල්. දෙකම 2's කම්ප්ලිමන්ට් කරගෙන එකතු කරන්න තමයි අපිට තියෙන්නේ. අපි තව ගානක් හදමු මෙහෙම. පොඩි සිම්පල් ගානක් මේ වගේ පහ ඍණ දෙක හදන්න දිනවා 2's කම්ප්ලිමන්ට් පාවිච්චි කරලා. දෙවෙනි ගාන පහ ඍණ දෙක වඩා හදන්න දිනවා 2's කම්ප්ලිමන්ට් පාවිච්චි කරලා. ඉස්සෙල්ලා පහේ 2's කම්ප්ලිමන්ට් එක ගන්න. පහ කියලා කියන්නේ ඉතින් 0.1නේ 1 2 4 එයා ධන සංඛ්‍යාවක් ඉදන් නිකම්ම බයිනරි වල ලියලා තමයි 2's කම්ප්ලිමන්ට් එක ගන්න. දෙකේ ඍණ දෙකේ 2's කම්ප්ලිමන්ට් එක ගන්න. ඉස්සෙල්ලා ධන දෙක කොහොමද අපි ලියාගන්නේ? මෙහෙමනේ 1 2යි. එයාගේ 1's කම්ප්ලිමන්ට් එක ගන්න එකක් එකතු කරන්න. එතකොට මේ ඔව් ඒ 1's කම්ප්ලිමන්ට් එක ගත්තා එකතු කරා. මෙහෙම එන්නේ මේ තියෙන ඍණ දෙකේ 2's කම්ප්ලිමන්ට් එක මේ. ඍණ දෙකේ 2's කම්ප්ලිමන්ට් එක. හරි. එතකොට එයා එකතු කරන්න මේ තියෙන මොකද්ද? පහ ධන ඍණ දෙක කියන එක තමයි මේ තියෙන්නේ. හරි. දැන් මෙයාට එකතු කරන්න. 1 1 1 බිංදුවයි. 1 බිංදුවයි 1 1 දැන් ඔයාලට පේනවා ඇති මේ එක්ස්ට්‍රා බිට් එකක් අපිට ආව උත්තරේට. උත්තරේට එක්ස්ට්‍රා බිට් එකක් ආවා කියන්නේ මෙයා ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක් නම් උත්තරේ අපිට නිකම් මෙහෙම තියන්න බෑ. උත්තරේ 2's කම්ප්ලිමන්ට් අරන් පෙන්නන්න ඕන උත්තරේ ගන්න නම්. ඒතර උත්තරේ 2's කම්ප්ලිමන්ට් කියන්නේ ධන සංඛ්‍යාවක්නේ. ධන සංඛ්‍යාවක 2's කම්ප්ලිමන්ට් එක කියන්නේ මෙයාව මෙහෙම ලියලා පෙන්නන්න තියෙන්නේ. හරිනේ. පහෙන් දෙයක් අඩු කරාම 3යි. මේ 1යි 2 එකතු කරාම 3යි. උත්තරේ අපිට ආව මේ තියෙන්නේ ධන 3. තේරෙනවද ගන්න විදිය? හැම වෙලේම මේ වගේ ගානක් හැදුවට පස්සේ උත්තරේ ආවට පස්සේ උත්තරේ 2's කම්ප්ලිමන්ට් එක ගන්න. උත්තරේ ධන සංඛ්‍යාවක් නම් 2's කම්ප්ලිමන්ට් එක නිකම්ම තමයි අපි ගන්න. උත්තරේ ඍණ සංඛ්‍යාවක් නම් ඉතින් ආයෙත් එයා 1's කම්ප්ලිමන්ට් කරලා එකක් එකතු කරලා උත්තරේට ගන්න ඕනේ. හරිද? මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. තව උත්තරේ ඍණ සංඛ්‍යාවක් කෙනෙක් අපි හදලා බලමු. අන්තිම ගාන ඉදිරිය උත්තරේ ඍණ සංඛ්‍යාවක් කෙනෙක් හදලා බලමු. නැත්නම් අර පොඩ්ඩක් එංගට හරිනේ යා වගේ මේ වගේ. අපි ගමු දැන් 4 ඍණ 15 ගමුකෝ. 4 ඍණ 15 ගමුකෝ. ඒතර 7 2's කම්ප්ලිමන්ට් කියන්නේ කීයද? 0.0.0.0. ඒ කියන්නේ බිට්ස් 4කින් ලියන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පිළිවෙලට පේන බිට්ස් 8කින් ලියමු. එහෙම 8කින් ලියුවා කියලා ප්‍රශ්නයක් නැහැ හරිද? 1 1 1 ඔන්න 7 ධන 7 2's කම්ප්ලිමන්ට් එක කියන්නේ නිකම් යාගේ බයිනරි ප්‍රසන්ටේෂන් එකනේ. ධන 7. එතන මේ තියෙන 7 ධන ඍණ 15 කියන එකනේ. හරිද? හරි. ඊට පස්සේ ඍණ 15 2's කම්ප්ලිමන්ට් එක ගන්න. පැති දෙකකින් ගන්න ලස්සනට මේ වගේ අර මෙහෙම දාන්න නැතුව ලස්සනට ඇඳලා දෙකට වෙන් කරලා ගන්න. ඒතොර ගාන බලන එක කරනවත් පැහැදිලි ඒක. ධන 15 කියලා කියන්නේ 0.0.0.1 නේ? රයිට්. මේකේ 2's කම්ප්ලිමන්ට් එක කියලා කියන්නේ එකක් එකතු කරනවා. දෙත් අපි කරානේ.
හරි මේ තියෙන්නේ මේ ඍණ 15 කියන එක නේ 2's කම්ප්ලිමන්ට් එක. මේ තියෙන්නේ ධන 7 කියන එක නේ 2's කම්ප්ලිමන්ට් එක. දැන් මේ දෙක එකතු කරන්න තමයි තියෙන්නේ. රයිට්. දැන් මේ දෙක එකතු කරන්න 0.0.0.0.1 මෙතන 1.1.1.1 0.0.1 හරි. දැන් මේ දෙක එකතු කරන්න මෙතන එකක් එනවා 1.1.1 බිඳුවයිනේ. බිඳුව දැන් එක තර එකක් එනවා. දැන් එකක් එනවා. මෙතන එක එනවා 1.1.1 රයිට්. ඔයාලට දැන් පේනවා ඇති කැරි බිට් එකක් නැත්නම් එක්ස්ට්‍රා බිට් එකක් මෙතන අපිට ආවද නෑ. උත්තරේට ආවෙත් බිට් 8යි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඍණ සංඛ්‍යාවක් වෙන්න ඕන. හරිනේ 7න් ඍණ 15ක් අඩු කරාගෙන කියන්නේ ඍණ 8යි උත්තරේ. ධන 7යි ඍණ 15යි කියන්නේ ඍණ 8ක් වෙන්න ඕන උත්තරේ. අපි දන්නවා. හරි. දැන් ඉතින් මෙහෙම කියන්න බෑ. හැබැයි ඍණ සංඛ්‍යාවක් කියලා අපි දන්නවනම් ඍණ සංඛ්‍යාව අවසාන උත්තරේ 2's කම්ප්ලිමන්ට් එක ගන්නවා. කොහොමද ඍණ සංඛ්‍යාව 2's කම්ප්ලිමන්ට් ගන්නේ? 1's කම්ප්ලිමන්ට් එක අරගෙන 1's කම්ප්ලිමන්ට් එක ගන්න යන්නේ. ඔන්න 1's කම්ප්ලිමන්ට් එක ගත්තා. එයාට එකක් එකතු කරනවා. අනේ. ඔව්. මෙහෙම. හරිනේ මේ 1 2 4 ඔන්න ආවා 8යි කියලා උත්තරේ ඍණ 8යි. එතකොට මේකට උත්තරේ ඍණ 8යි. අපි කොහොමද ගත්තේ? අවසාන උත්තරේ 2's කම්ප්ලිමන්ට් එක ගත්තා. මේ අවසාන උත්තරය ආව කැරි බිට් එකක් නෑ ඍණ කියලා තීරණය කරා. 2's කම්ප්ලිමන්ට් එක ගත්තාට පස්සේ ඍණ සංඛ්‍යාව 2's කම්ප්ලිමන්ට් එක ගන්න අර කතා කරපු විදිහට 1's කම්ප්ලිමන්ට් අර එකක් එකතු කරනවා. ඔන්න අපිට උත්තරය ආවා 8යි කියලා. හරි. ප්‍රැක්ටිස් කරන්න මේ ගණන් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු.